අද අලුත් කැම ටිකක් try කරන්න fusion food court එකට ආවා. බලන්නකෝ ඉඳලා ඉඳලා ආපු දවසේම කඩවල් ගොඩක් වහලා. එහෙමයි කියලා අපි සැලුනේ නෑ. අපි ඉතින් මුලින්ම දැක්ක මේ ජැෆ්නාස් කෝන් එක. මෙතන තිබ්බ ජැෆ්නාස් ස්ටයිල් එකට හදපු කෑම. අපි යාලගෙන් ගත්ත රොටි අලුත් විදියට හදපු තෝසේ. මෙතන තව ජැෆ්නාස් ස්ටයිල් එකට හදපු කෑම ගොඩක් තිබ්බා. මම මේ තව කැරකි කැරකි කෑම જાති තමයි හෙව්වේ. මේන්න තියෙනවා රොටි. මේක අපි කන පොල් රොටිය වගේ නෙවෙයි ටිකක් වෙනස්. ඒක කන්න පොල් සම්බෝලයි ලුණු මිරිසුයි හම්බ වුණා. මේ තියෙන්නේ මම අර කියපු අලුත් තෝසේ. එනවනේ හදිසියට බෝලේ එහෙම ගහන්නත් පුළුවන්. ඒක කන්න සම්බල් එකක් හම්බ වුණා. අපි මේ පොඩි ඕපයක් කෙව්වා. මුලින්ම try කරේ රොටි එක. මේක කනකොට හිතුණා ප්ලේන් ටිකකුත් තිබ්බනම් මරු කියලා. මේකේ පොල් රස වෙනකොට සුවදුරු රසක් තමයි ආවේ. මේක මට නම් ඇත්තටම සෙට් වුණා. සම්බෝලේට වඩා ලුණු මිරිසත් එක්ක කනකොට තමයි රස. මගෙත් එක්ක ආපු ළමයාට නම් මේක රස නෑ කිව්වා. එයාට බලාගෙන ඉන්න කියලා මම රොටි දෙකම කෑවා. ඊළඟට කෑවේ හිච්චි තෝසේ එක. මේකට යාර නමක් කිව්වා. හැබැයි මට මතක නෑ. මතකයි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ඇත්තටම උළුදු වඩේ තෝසේ මැද්දේ තියෙන කෑම. උළුදු වඩේ ගන්න සම්බල් එක තියෙන. අන්න ඒක තමයි මේකටත් හම්බ වුනේ. පොඩ්ඩක් කැවුමක් වගේ නේද? කලින් කාපු නැති කෑමක් නිසා මම නම් ආසාවෙන් කෑවා. වැඩි කන්නේ නැති එක්කෙනෙක් එක්ක ආවම හෙන වාසි. පේනවනේ. කන කෑම වලින් වැඩි හරියම කන්නේ මම. ඊට පස්සේ කාපු කෑමට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්.